ලංකාවේ අපි ආදරය කරන ප්‍රසිද්ධ YouTubers ලා 7 දෙනෙක් මේකේ ඉන්නවා. මාත් ගත්ත පොඩි ආතල් මූඩ් එකක් මේක ඇතුලේ එක එක ෆිල්ම්ස් එනවා. ඔබට පුළුවන් හැම ෆිල්ම් එකක්ම ලංකාවේ බලන්න කියලා මම ආරාධනා කරනවා. මොකද මේවා අපේ බඩු, අපේ ගහේ බඩු. ඒක තමයි මේක චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය. අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා ජනප්‍රිය රංගන ශිල්පී කලන ගුණසේකර. කොහොමද කලන අයියේ මොනවද මේ දවස්වල වැඩ කටයුතු සහ අලුත්ම චිත්‍රපටයේ මේක ගැන කතා කරමු අපි. ඔව් ඇත්තටම මේක සුරංග දල්ලිස්ගේ එක තමයි මේක. ඔබ දන්නවා ලංකාවේ අපි ආදරය කරන ප්‍රසිද්ධ YouTubers ලා 7 දෙනෙක් මේකේ ඉන්නවා. මාත් ගත්ත පොඩි ආතල් මූඩ් එකක් මම මේක ඇඩ් කරනවා. ලස්සන චරිතයක් මම හිතන්නේ පුල් ආතලයක් මාත් ගත්තා මේ කැරක්ටරෙන්. ඔබටත් ආදරය හිනාව හෙන ආතල්. ඔබට අපි බලන්නකෝ ඉල්ල. ඇත්තට මට ආතල්යක් ගත්තා මොකද මාත් අර ගන්න අපේ. ඒක විලන් කෙනෙක්. හැබැයි විලන් වුණාට නෑ නෝනේ. එන්න බලන්න. ඊළඟට අර දෙවෙනි ප්‍රශ්නේ මේ දවස්වල මේ ෆිල්ම්ස් කීපයක් එන්න තියෙනවා. දැන් සුරංග දල්ලිස්ගේ 106 එකක් එන්න තියෙනවා. ඇත්තටම මයි සිම්බා කියලා මම මේන් රෝඩ් රෝ මූවි එකක් එන්න නියමිතයි ජුලයි වල. ඒ වගේම මේ අතුල ලියනගේ අපි බඹරවලල්ල කරේ අතුල ලියනගේ මූවි එක පටන් ගන්න තියෙනවා මේ දවස්වල මේ හෙට උදේ ෂූටින්. මම හිතනවා ලංකාවට හොඳ සිනමා වසන්තයක් උද්ගා වෙලා තියෙනවා. ඒක ඇතුලේ එක එක ෆිල්ම්ස් එනවා. ඔබට පුළුවන් හැම ෆිල්ම් එකක්ම ලංකාවේ බලන්න කියලා මම ආරාධනා කරනවා. මොකද මේවා අපේ බඩු, අපේ ගහේ බඩු. එතකොට රංගන ශිල්පියෙක් විදිහට සිනමාවෙම මේ විදිහට චිත්‍රපටි දෙකක් එකම අධ්‍යක්ෂකවරයාගේ රිලීස් කරනවා. කලන අයියත් ඉන්නවා ඒ දෙකේම. ඒ ගැන මොකද හිතන්නේ? ඇත්තටම දෙකක් ෂෝනර් දෙකක් කැරක්ටර්ස් දෙකක් මම හිතන්නේ එකම අධ්‍යක්ෂකවරයා වුණාට මට ඇත්තටම එකම නම විතරයි තිබ්බේ අධ්‍යක්ෂකවරයාට සුරංග දල්ලිස් කියලා නමක් තිබ්බා. හැබැයි ෆිල්ම් දෙකේදී මට හම්බුනේ අධ්‍යක්ෂකවරු දෙන්නෙක්. එතකොට ඒ අධ්‍යක්ෂකවරයාට මමත් හම්බුනේ මම හිතන්නේ කල්න කුරුසේකර කියලා මගේ නමෙන් හම්බුනාට හම්බුනේ නළුව දෙන්නෙක් චරිත දෙකක්. බොහොම ස්තුතියි කලන අයියා අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි.